ආයුබෝවන් මම නාගරික මන්ත්‍රී වසන්ත නාරංගොඩ මේ දවස්වල අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේත් විශාල වශයෙන් ආందోලනාත්මක තත්වයකට පත් වෙලා තියෙනවා මේ වෛද්‍යවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ අර වාහනේ වින්ඩ් ස්ක්‍රීන් එකේ අලවලා තියෙන ඒගොල්ලන්ගේ අර සංකේතය ඉවත් කරන්න ඕන කියන ප්‍රශ්නේ විශාල වශයෙන් මතුවලා තියෙනවා. ඇත්තටම ගත්තහම මේක මම දැක්කා Facebook එකේ අපි සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා මත ඒවා තියෙන බහුතරයක් මම දැක්කේ එහෙනම් මේ තව වෘත්තීන් තියෙනවා අපි වඩු බාසුන් නැහැගේ කියලා වගේ තව පෙදරේරු බාසුන් නැහැගේ ඊළඟට ඒ අයත් අපි මේ කියලා මේ විදිහ වෘත්තිකයෝ කියලා මේ වින්ඩ් ස්ක්‍රීන් එකේ අලවගෙන යන්න දෙමු කියලා වගේ හරි උපහාසාත්මක විදිහට මේ අදහස ඉදිරිපත් කළා තිබ්බා. ඇත්තටම මම හිතනවා අපි මේ අල්ලගත්ත තැන හරිද මේක මේ ප්‍රශ්නේ අපි අල්ලගත්ත තැන හරිද? ඇත්තටම මේක ප්‍රශ්නයක් නෙවෙයි. මම දකින්නේ විශේෂයෙන් වෛද්‍යවරයෙක් කියලා කියන්නේ ඒ ස්පිරිතාලයක හරි කොතන හෝ රෝගියෙකුට වෙදකම් කරන කෙනෙක්. එතකොට එතුමා පාරේ යන්නේ සමහර විට වෛද්‍යවරයාගේ අතපසවීම මනුස්ස ජීවිතයක අවසානය. මනුස්ස ජීවිතයක අවසානය වෙන නිසා තමයි එච්චරට වැදගත්කමක් දීලා ඒ වින්ඩ් ස්ක්‍රීන් එකේ ගමන් කරන මේ වෛද්‍යවරයෙක් කියන එක පෙන්වන්නේ යම් හෝ හදිසි අවශ්‍යතාවයකදී එවැනි කැඳවීමක් ලැබුණොත් සාමාන්‍යයෙන් වෛද්‍යවරු on call තමයි ඉන්නේ. කැඳවීමක් ලැබුණොත් හැකි ඉක්මනින් අදාළ රෝගියාට බෙදකම් කරලා ඒ රෝගියාගේ ජීවිතේ බේරගන්න තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් මේ පාරක බැහැගෙන ලයිසන් ඉන්ෂුරන්ස් පෙන්න එහෙම යන්න පුළුවන් තත්වයක් එහෙම පරක් වෙවි ඉන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා තමයි එච්චරට වැදගත්කමක් දීලා ඒ වෛද්‍යවරයාට පහසුකම සලසලා දීලා තියෙන්නේ පෙන්නන්න මේ යන්නේ වෛද්‍යවරයෙක් එයාට මේ කාර්යයට ඉඩ දෙන්න කියන එක. ඒකෙදි පෙන්වන්නේ එයාට මේ රටේ තියෙන නීති උල්ලංඝනය කරලා එහෙම නැත්නම් නීති විරෝධී වෙලා සමානාත්මතාවයේ මිදගෙන ජීවත් වෙන්න කියන එක නෙමෙයි. එතනින් පෙන්නලා දීලා තියෙන්නේ අපි මනුස්ස සමාජය ඇතුලේ මිනිස්සෙක් හැටියට මිනිස්සෙකුගේ ජීවිතයට මොනතරම් ඒ සමාජය ඇතුලේ වටිනාකමක් දීලා තියෙනවද කියන එක තමයි ඊතර පෙන්නන්නේ. ඒ නිසා මනුස්ස ජීවිතයක් බේරගන්න වෛද්‍යවරයෙකුට ඒ වින්ඩ් ස්ක්‍රීන් එකේ ස්ටිකර් එක අලව ගන්න දීලා තියෙන්නේ. එයාට අපි යම්තාක් දුරට ඒ ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. දුන්නාම තමයි ඒ සමාජය ඇතුලේ අපි සුරක්ෂිත භාවයක් ලබනවා. ඒ තුලින්නේ සෞඛ්‍යමය වශයෙන් අපි සුරක්ෂිත භාවයක් ලැබලා තියෙනවා. වෛද්‍යවරයාට පහසු ගමන් මාර්ගයක් සලසලා තියෙනවා. එතකොට ඒ තුල ඊටා ඉක්මනින් ඕනෑම අසාධ්‍ය තත්වයකින් රෝගී මොකද වෛද්‍යවරයෙකුගේ යම් අතපසුවීමක් රෝගියෙක් මිය යන්න පුළුවන්. මියගිය රෝගියාට ආයෙ පණ දෙන්න බෑ. ඒ වගේම තමයි නීතිඥවරයා. නීතිඥවරයා කියලා කියන්නේ මේක මේ පෙනුමට ලොකුකමට ස්ටිකර් එකක් ගහගෙන යනව නෙමෙයි ඇත්තටම. යම් හේකින් නීතියේ ප්‍රමාදයක් වුණොත් යම් මිනිස්සෙක් එල්ලා මැරීමට නියම වුණොත් නීතිඥවරයාගේ යම් අඩුපාඩුවක් මත එහෙම කටයුත්තක් සිද්ධ වුණොත් ප්‍රමාදයක් මත එහෙම සිද්ධ වුණොත් අන්න එවැනි අවස්ථාවකදී මනුස්ස ජීවිතය එක්කෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට එහෙම නැත්නම් යම් නීත්‍යානුකූලව නීතියෙන් වර්ධිකාරයෙක් හෝ නිවැරදි පුද්ගලයෙක් වර්ධිකාරයෙක් හැටියට පත් වෙන තත්වයක් හෝ මෙවැනි තත්වයකට යන්න පුළුවන්. එතකොට අන්න එවැනි අවස්ථාවකදී නීතිඥවරයා කියන කෙනාට තියෙන විශාල වටිනාකමක්. ඔහු උසාවිය කියන්නේ අපි මේ මනුස්ස සමාජයේ යහපත් ක්‍රියා පැවැත්මට යහපාලනයට ඊටාම අවශ්‍ය වෙන වටිනාම දේ තමයි නීතිය ආධිපත්‍ය කියන එක. ඒ නීතිය ආධිපත්‍ය තියෙන සමාජයක් ඇතුලේ නීතිය කියන එක ඉහළින්ම ගරු කරනකොට ඒ නීතිය සම්බන්ධයෙන් කටයුතු කරනකොට පුද්ගලයෙක් සිරගත වීම, මිනිමැරීම, මරණයටපත් වීම, එල්ලා මැරීම වගේ දෙයක් විතරක් නෙවෙයි. අයිතිවාසිකම් ආරක්ෂා කර දීම, අන්‍යයන්ට සියලු දෙනාට සමානව නීතියේ රැකවරණය ලැබීම මේ කියන සෑම දෙයක්ම තහවුරු වෙන්න නම්
ඒ සමාජය ඇතුලේ නීතිය කියන එක ඊටාම යහමින් ස්ථාපිත වෙන්නට ඕනේ. එහෙම ස්ථාපිත වෙන සමාජයක් ඇතුලේ නීතිය වෙනුවෙන් කටයුතු කරන්න ඒ සඳහා විශේෂඥ භාවයක් තියෙන නීතිඥවරුන්ට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. අන්න ඒකින්ද තමයි නීතිඥවරයෙකුට මොන කවර ප්‍රශ්නයක් වුණත් මොකද නීතිය ඉදිරියේ පෙනී හිටින්න කියලා යම් අධිකරණයකින් දැනුම් දීමක් කරාම මට බස් එකේ ඉන්න පරක් වුණා මට කෝච්චියේ ඉන්න පරක් වුණා එහෙම කතා කියලා නීතිය ඉදිරියේ වෙරෙන්න බෑ. එහෙනම් නීතිඥවරයාටත් තියෙන්නේ ඒ හා සමාන වැදගත්කමක්. අන්න ඒ නිසා මෙන්න මේ වැදගත්කම තමයි මෙන්න මේ වෘත්තීන් දෙකට මේ සමාජය ඇතුලේ ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව අපි කවුරුත් ඒක කුහක විදිහට බලන්න හොඳ නෑ. මේක ලොකුකමට නෙමෙයි ගහගෙන යන්නේ. ඒ තුල තමයි අපේ සමාජයේ තියෙන අපේ සෝෂල් ඉන්සෙකියුරිටි එක පැත්තකින් මේ සුරක්ෂිත භාවය කියන ඒවා මේ හැමදේම රැඳිලා තියෙන්නේ ඒ තුල. ඒ නිසා අපි මේවා මේ වගේ පහත් විදිහට අඩු මානසිකත්වයකින් දකින්න හොඳ නෑ. මේ හීනමාන තත්වය ඇත්තටම මේ රට කොහෙට ගෙනියයිද කියන එක මට නම් තේරෙන්නේ නෑ. මේ හීනමාන තත්වය මේක හරිම භයානක තත්වයක්. අපේ සමාජ සංවිධානයේ එහෙම් පිටින් බිඳ වැටීමේ තත්වයකට තමයි අද වෙනකොට මේ ලංකාවේ අපි මූණ පාලා තියෙන නිසා මම විශ්වාස කරනවා මෙවැනි මේ මානසික රෝග ඇත්තටම ඉක්මනට සුවපත් කරගෙන ගත්තේ නැත්නම් දැවැන්ත අපහසුතාවයකට අමාරුවකට මේ සමාජ සංවිධානය බිඳ වැටීමේ තත්වයකට අපි මූණ පාලා තියනවා කියන එක මම දකිනවා. මෙහෙම හීනමානී මුදුන් පමුණවාගත්ත බුද්ධිමත්ව යමක් දකින්න බැරි සමාජයක් තුල සිටීම අපිට විශාල කලකිරීමක් පවා දැන් ඇති කරන තත්ත්වයට පත් වෙලා තියෙන නිසා මම ඉල්ලා සිටින්නේ මෙවැනි කුහක චේතනාවෙන් මේ දේවල් දෙස නොබලා අපි ඒ බුද්ධිමත්ව මේ කාරණා දකින්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය. ස්තුතියි.